සමහර රටවල් වල ලර්නර්ස් වල එකපාර වාහනේ දෙන්නේ නැහැ. එකපාර වාහනේ දෙන්නේ නැහැ. සිමියුලේටර්ස් වල දුවලා තමයි වාහනේ දෙන්නේ. අපේ රටේ එහෙම එකක් නැහැ. මුලින්ම ක්ලාස් යනවා. ලෙක්චර්ස් දෙක තුනක් තියෙනවා. මාර්ග නීතික වගේ උගන්වනවා. ඊට පස්සේ කෙලින්ම මහ පාරට තමයි දාන්නේ. ඊට පස්සේ අර පාරේ ඉන්නේ උන්ට වද දෙනවා. ඉතින් ඒ නිසා තමයි සමහර රටවල් වල සිමියුලේටර්ස් වලට දාලා ඩ්‍රයිවිං පොඩ්ඩක් පුළුවන් වුණාම ඒ සිමියුලේටර් එකක් කියලා කිව්වම දැන් ඔයා බලන්න ඒකේ කොහොමද ඩ්‍රයිවිං පුළුවන් වෙන්නේ කියලා. සිමියුලේටර් එකක් හදන්නේ එහෙම අපි යමු ප්ලේන් එකක තියෙන සිමියුලේටර් එකකට. වාහනම් කවන්නේ නැහැ කියමුකෝ. මේ පොළවේනේ හප්ප ගත්තත් ලොකු අවුලක් නැහැ වගේනේ. ඔයා හිතන්න පයිලට් ට්‍රේනින් වලට කියලා ප්ලේන් වල දෙන්නද? ප්ලේන් එකක් පදින්න දුන්නොත් එහෙම ඒතර ඩොලර් මිලියන ගාණක් ඉවරයි. ඉතින් ඒ හින්දා මොකද කරන්නේ සිමියුලේටර්ස් දානවා. සිමියුලේටර් කියලා කියන්නේ මොන වගේ දැකලා දිනවද සම්බන්? වීඩියෝ එකකින් හරි. සිමියුලේටර් එකක් කියලා කියන්නේ මෙහෙම පොඩි කැබින් එකක් වගේ එකක්. පිටින් පේන්නේ නැහැ එහෙම. පිටින් පොඩි රූම් එකක් ඇතුළට යනවා වගේ පේන. ප්ලේන් එකට නගිනා වගේ තමයි හැබැයි ඒක උස්ස තියෙන්නේ. මොකද ඒකේ පොඩි මූවමන්ට්ස් එහෙම එන්න පුළුවන් ද හදලා තියෙන්නේ. එතකොට මේ ඔහොම පඩි පෙළකින් වගේ නැගලා ඇවිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ එතනින් එහා ඇතුළ ගත්තොත් කොක්පිට් එක වගේම තමයි. ඒක ඔක්කොම ඉස්සරහා ටික ප්ලේන් එකේ එක එක සිමියුලේටර්ස් තියෙන එක එක ප්ලේන් එකේ වර්ගය අනුව බෝයින් වලට අදාළ සිමියුලේටර්ස් තියෙනවා එයාබස් වලට අදාළව තියෙනවා ඒ වගේ ඉස්සරහා සම්පූර්ණ කොක්පිට් එක වගේ ස්ක්‍රීන්ස් තියෙන්නේ එක එක එයාපෝට්ස් වල view එක ඒ විදිහටම තියෙනවා දැන් ඔයා කටුනායක නම් සිලෙක්ට් කරන්නේ කටුනායකෙන් යන විදිහටම තමයි ඔක්කොම ටික තියෙන්නේ මෙල්බන් වල ලෑන්ඩ් කරන්න නම් තියෙන්නේ සිමියුලේටර් එකේ ගිහිල්ලා මෙල්බන් විදිහටම තමයි හදලා තියෙන්නේ එන්වයරන්මන්ට් එක හරිද එහෙම එච්චර ලෝකෙ දියුණුයි ඉතින් අපිට සම්පූර්ණයෙන්ම ප්ලේන් එක උඩට ගන්න විදිහ වරදි වෙන ඒවා ඔක්කොම ටික ඒ එක්ස්පීරියන්සස් ඒ විදිහටම දෙන්න තමයි හදලා තියෙන්නේ. අර ෂේක් වෙන ඒවා හරියට මේ විදිහටම තියෙනවා. හරිද? ඉතින් එහෙම කරලා පුරුදු වුණාට පස්සේ තමයි දාන්නේ.